Hello ළමයි. ඉතින් welcome back to my YouTube channel. ඔන්න ඔයගොල්ලෝ කීප දෙනෙක් request කරලා තිබ්බ වීඩියෝ එකක් මේකත්. මේක වෙයි ගොඩක් දුරට hostel video series එකේ අන්තිම වීඩියෝ එක. ඔයගොල්ලෝ request කරපු හැම වීඩියෝ එකක්ම වගේ මම මේ වෙද්දි කරලා තියෙන්නේ. හැබැයි තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් කලින් comment කරන් යන්න. මම මේ වීඩියෝ එක ගේන්නෙත් කීප දෙනෙක් මගෙන් request කරපු හින්දා මේ වීඩියෝ එක තමයි දැන් මම ඉන්න හොස්ටල් එක ගැන සහ ඒකේ ෆැසිලිටීස් මොනවාද, පේමන්ට්ස් මොනවාද, රූල්ස් මොනවාද, එතකොට එතන ඉන්න කොහොමද, හොඳයිද, ඒ වගේ දේවල්. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මම හැමදාම වගේ ඔයගොල්ලන්ගෙන් චූටි රික්වෙස්ට් එකක් කරනවා. ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගොඩක් හම්බෙයි. ඒ වගේම මීට වඩා වෙනස් වීඩියෝස් උත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ channel එකෙන්. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අන්තිම වෙනකන් බලන්න. ස්කිප් කරන්න එපා. ගොඩක් වටින දේවල් සමහර විට මම මැදදී කියන්න ඉඩ තියෙනවා. මට මතක් වුණොත්. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න සහ ඔයගලන්ගේ අදහස කමෙන්ට් කරන්න යන්න අමතක කරන්නත් එපා. ඉතින් අපි වීඩියෝ එකට යමු. මම මුලින්ම කියන්නම් මගේ හොස්ටල් එකේ නම The Perk Heaven Girls Hostel. ඒක තියෙන්නේ NSBM එක ළඟමයි. මම දන්න තරමින් NSBM එක ළඟින් ගන්න පුළුවන් හොඳම හොස්ටල් එකකට මම හොයපු වෙලාවේ මට හම්බෙච්ච ඔප්ෂන්ස් වලින් මට හම්බෙච්ච හොඳම ඔප්ෂන් එක ඒක. මමත් සෑහෙන්න හෙව්වා. මොකද යුනි හොස්ටල් එක තරම්ම සේෆ් තැනක් මම ගොඩක් හෙව්වා. මට ඒ තැන වගේම කම්ෆර්ටබල් විදිහට හම්බෙච්ච එකම හොස්ටල් එක The Perk Heaven එක. හැබැයි යුනි හොස්ටල් එකට වඩා සමහර ෆැසිලිටීස් මෙතන තියෙනවා, සමහර ඒවා නැහැ. මම ඒ දෙක කම්පෙයාර් කරලාත් ඔයගලන්ට කියන්නම් අන්තිමට. හැබැයි අනිත් මම හොයපු බෝඩින් හවුසස් හොස්ටල්ස් වලට කම්පෙයාර් කරලා බලද්දී මේක ගොඩාක් හොඳයි. ගොඩාක් වටිනවා මේ තැන. හැබැයි පොඩක් ප්‍රයිස් එක වැඩි. හැබැයි ඒ ප්‍රයිස් එකට ඇත්තටම ඒ හම්බෙන ෆැසිලිටීස් ටික වටිනවා අනිත් තැන් වලට කම්පෙයාර් කරාම. ඉතින් මම ඒ හොස්ටල් එකට එන්න හේතුව මගේ යුනි හොස්ටල් එකෙන්. යුනි හොස්ටල් එකේ මට හම්බෙන්නේ අවුරුදු 2යි, ෆවුන්ඩේෂන් ඉයර් එකටයි, ෆස්ට් ඉයර් එකටයි. ඉතින් මම 2024 යුනිවර්සිටි එකට ආවේ. ඒ කාලේ ඉඳලම මම 2026 වෙනකන් දැන් හිටියා. ඉතින් මම මැයි වලදී තමයි මගේ කාලේ ඉවර වුණේ. ඉතින් ඒ හින්දා මම කාලේ ඉවර වෙච්ච හින්දා තමයි දැන් අලුත් හොස්ටල් එකක් හොයාගෙන ආවේ. එහෙම නැතුව යුනි හොස්ටල් එකේ කිසිම ප්‍රශ්නයක් හින්දා නෙමෙයි මම වෙන හොස්ටල් එකකට ආවේ. ඉතින් එක කෙනෙක් මගෙන් අහලා තිබ්බා මට මතක විදිහට. ඒකයි මම ඒක කිව්වේ. ඉතින් ඒක එකක් හොස්ටල් එක ගැන කියනවා නම් මම කිව්වා වගේ හොස්ටල් එකේ නම The Perk Heaven Girls Hostel. ඒක තියෙන්නේ අපි කැම්පස් එකේ ඉඳලා ආපහු අනිත් පැත්තට එනකොට මහින්ද ස්කෝලේ හම්බෙනවනේ. මහින්ද ස්කෝලේ පිට්ටනිය පාස් වෙනවත් එක්කම ඇතුළට යන්න පාරක් තියෙනවා. ඒ පාර පටන් ගන්න තැනම ගහලා තියෙනවා හොස්ටල් එකේ නම The Perk Heaven Girls Hostel කියලා. ඒ පාර ඒ බෝඩ් එක ගාව කියන්නේ පටන් ගන්න තැනම ඉඳන් බලන කෙනෙක්ට උනත් උඩ බලපුවාම කියන්නේ චූටි කන්දක් තියෙනවා. ඒ කන්ද උඩ බලපුවාම කන්දක් කියන්නේ චූටි ගැප් එකක්. එතනින් තටු 4ක් උස මේ රතු පාට බිල්ඩින් එකක් පේනවා. ඒක තමයි අපේ හොස්ටල් එක. ඉතින් තවත් පැහැදිලි කරොතින් මහින්ද ස්කෝලේ පිට්ටනිය ඉවර වෙනවත් එක්කම තියෙන පාරෙන් ඇතුළට ගියාම මහින්ද ස්කෝලේ මං හිතන්නේ ඒක පිටිපස්සේ තියෙන ගේට් එක වෙන්න ඕනි. ඒ ගේට් එක ඉස්සරහාම තියෙන බිල්ඩින් එක, රතු පාට බිල්ඩින් එක. ඒ හරියට තියෙන රතු පාට එකම බිල්ඩින් එක ඒක තමයි අපේ හොස්ටල් එක. ඉතින් හොස්ටල් එක ගැන කියනවා නම් තව ෆැසිලිටීස් අනුව සහ රූම්ස් ගැන කියනවා නම් රූම්ස් ಜಾති දෙකක් තියෙනවා. සිංගල් රූම්ස් සහ ඩබල් රූම්ස්. මම යන දවස්වල සිංගල් රූම්ස් ගන්න තිබ්බේ නැහැ. අවైలබල් වෙලා තිබ්බේ නැහැ. එතන කියන්නේ මම යනකොට ඒ රූම්ස් වල කට්ටිය හිටියා. ඉතින් මට ගන්න උනේ ඩබල් රූම් එකක්. මම මුලින්ම බලපු රූම් එක මට ඇත්තට සෙට් වුණේ නැහැ.
මට රූම් එකේ නම්බර් නම් මට මතක නෑ. කොහොම හරි මම රූම් එක බලන්න යනකොට ඒකේ හිටපු අනිත් කෙනා ඉන්න විදිහත් එක්ක මට ඇත්තට සෙට් වුණේ නැහැ. මොකද එයා ඇත්තට පිළිවෙල නැහැ කියලා මට තේරුණා. එයා මම රූම් එක බලන්න යනකොටත් සෑහෙන අපිරිසිදුවට එයා රූම් එක දාලා ගිහලා තිබුණේ යුනිවර්සිටි යද්දී. ඉතින් මට එතනින් තේරුණා මේ රූම් එක නම් හරියන්නේ නැහැ කියලා. එයාගේ ගතිගුණ අතින් හොඳ වුණත් එයා හැසිරෙන විදිහෙන් එයා හොස්ටල් එක ඇතුලේ ඉන්න විදිහෙන් මට එපා වෙනවා නම් මට යත කින්න අමාරුයිනේ. ඉතින් මම ඒ හින්දා වෝඩන්ට කිව්වා තව රූම් එකක් තියෙනවා නම් මට පෙන්නන්න කියලා. ඉතින් ඊට පස්සේ මට හම්බුනේ 3rd floor එකේ මගේ දැන් ඉන්න රූම් එක. එතනට ගියාම නම් මට තේරුණා මේ රූම් එක නම් ඕකේ. ගොඩක් පිළිවෙලට ඉන්නවා. එතකොටත් රූම් එකේ දෙන්නෙක් හිටියා. එතනින් එක්කෙනෙක් යන්න සතියක් විතර තියලා තමයි මම එතනට ගියේ. ඉතින් මම රූම් එක බැලුවා. මට එතන ඕකේ, full satisfied. අපේ ගෙදර අයටත් ඒක එතන ඕකේ කියලා කිව්වා. ඉතින් මගේ රූම් එකේ සතියකින් යන්න හිටපු කෙනා ගියාට පස්සේ මම රූම් එකට ගියා. ඒ කියන්නේ මම හොස්ටල් එකට ඇතුළත් වුණා. සිංගල් රූම් එකක ප්‍රයිස් එක එක්කෙනෙක්ගෙන් රුපියල් 27500යි. දෙන්නගෙම නෙමෙයි, එක්කෙනෙක්ගෙන් 27500ක් ගන්නවා. සිංගල් රූම් එකක නම් මට මතක විදිහට 40000ක්ද කොහෙද. හැබැයි මට ඒ ප්‍රයිස් එක ෂුවර් නැහැ. මොකද මම සිංගල් රූම්ස් ගැන බැලුවේ නැහැ. ඉතින් මට ඒ වෙලාවේ අවైలබිලිටි එකක් තිබ්බේ නැති හින්දා මම මුලින් හිතාගෙන ගියේ මම කොහොමත් තනි රූම් එකක ඉන්න try එකක් දෙනවා කියලා. හැබැයි දැන් මට හම්බෙලා ඉන්න රූම්මේට් එක්ක මට හිතෙනවා එයා තරම් නම් හොඳ කෙනෙක් මට තව නම් හම්බෙන්නේ නැහැ. සහ එයා ඉන්නකොට පාළුවෙකුත් නැහැ. හරිම හොඳ අක්ක කෙනෙක් මට හම්බෙලා ඉන්නේ. ඉතින් මම අර තනි රූම් එකකට යනවා කියන අයිඩියා එක 100%ක් මගේ ඔළුවෙන් අයින් කරලා දාලා තියෙන්නේ. ඒ හින්දා මම ඇත්තටම සිංගල් රූම්ස් ගැන එච්චර හෙව්වේ නැහැ දා. කියන්නේ ඒකෙන් පස්සේ ඉතින් ඊළඟට අපේ හොස්ටල් එකේ AC රූම්ස් නැහැ. තනි ෆෑන් එකක් හම්බෙනවා. ඩබල් රූම් එකක් නම් ඔයාටම කියලා ෆෑන් එකක් ඔයාට හම්බෙනවා. සිංගල් රූම් එකක් නම් ඒත් කොහොමත් ඔයාට ෆෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඩබල් රූම් එකක ඔයාට ෆෑන් එකයි ඔයාගේ රූම්මේට්ට ෆෑන් එකයි ෆෑන්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව ඔයාට AC එකක් ඕනි නම් ඒක ගැන කතා කරලා ඔයාගේ රූම් එකට හයි කරගන්න පුළුවන්. මට එතන process එක නම් එච්චර මතක නැහැ. ඒ කියන්නේ එතකොට ඔයගලන්ගේ monthly payment එකට තව පොඩි ගාණක් add වෙනවා. ඒක තමයි වෙනස මං හිතන්නේ වෙන්නේ. AC එකක් add කරගන්නවා නම් එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් තව ෆෑන් එකක් හරි. ඒ කියන්නේ ඔයාලට ගොඩක් රස්නේ නම් ඔය සමහර කාලවල වල රස්නයක් තියෙනවානේ. සමහර කාලවල වල මාර සීතලයි. ඉතින් අර ගොඩක් රස්නේ කාලේට ඔයාට ඉන්න බැරි නම් ඔයාට පුළුවන් තව මොන හරි දෙයක් ගෙනල්ලා තියාගන්න. මම පර්සනලි ගිහින් තියාගෙන ඉන්නවා එයා කූල එකක්. මම ගොඩක් රස්නේ වෙලාවක් තිබ්බොතින් මම ඒක ෆෑන් එකක් කියන්නේ ෆෑන් එකක්ම තමයි. ඉතින් වතුර ටිකක් දැම්මහම තව කූල් වෙලා එන එක විතරයි. මම එයා කූල් එකක් ගිහින් තියාගෙන ඉන්නවා. ෆෑන් එකක් දාගන්නවා. එච්චරයි. ඉතින් එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක එකක්. ෆැසිලිටිස් ගැන කිව්වොත් ඔයාලට හම්බෙනවා බෙඩ් එක, මෙට්‍රස් එක, එතකොට ස්ටඩි ටේබල් එක, පුටුව, ස්ටඩි ටේබල් එකේ ලාච්චු 3ක් හම්බෙනවා. යටට ඇඳ යටත් ලාච්චු ටිකක් සාමාන්‍යයෙන් මෙච්චරක් විතර ලොකු ලාච්චු 3ක් හම්බෙනවා. රෙදි උනත් දාලා තියන්න පුළුවන්. රෙදි සපත්තු එහෙම නැත්නම් ඕන දෙයක් දාලා තියන්න පුළුවන්. ටිකක් ලොකුයි ඒ ලාච්චු 3ක්. එතකොට අල්මාරිය ලොකු අල්මාරියක් තියෙනවා. සාමාන්‍ය සයිස් අල්මාරියක්. ඒකේ පැත්තක් ඔයාට පැත්තක් ඔයාගේ රූම්මේට්ට. එතකොට තව පොඩි පැන්ට්‍රි කබඩ් එකක් තියෙනවා. ඒකෙත් සයිඩ්ස් දෙකක් තියෙනවා. එක පැත්තක් ඔයාට, එක පැත්තක් ඔයාගේ රූම්මේට්ට. එතකොට වොෂ්රූම් එක හම්බෙනවා. වොෂ්රූම් එකේ ඔයගලන්ට හොට් වෝටර් හම්බෙනවා. හොට් වෝටර් ගන්න පුළුවන්, කූල් වෝටර් ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ කියන්නේ නාන ඒරියා එක වෙනම වින්ඩෝ එකකින් කවර් කරලා තියෙන්නේ. අර සාමාන්‍යයෙන් ඉන්න ආස හිතෙන විදිහට තමයි හොස්ටල් එක හදලා තියෙන්නේ. ඉතින් හොස්ටල් එකේ වොෂ්රූම් එක ඇතුලේ මිරර් එකක් තියෙනවා.
ඒ අරෙන්න වෙන මිර එකක් තියෙන ඩ්‍රෙසින් ටේබල් එකක් ඇඩ් වෙන්නේ නැහැ හොස්ටල් එකට. එතනින් එහාට ඒ දේවල් තමයි දේවල් විදිහට ඔයගොල්ලන්ට හම්බෙන්නේ. එතකොට බැල්කනි එක ඔයගොල්ලන්ට හම්බෙනවා. බැල්කනි එකත් සාමාන්‍යයෙන් යුනි හොස්ටල් එකේ බැල්කනි එකට වඩා ඉඩ තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ ගෙනියන දේවල් තියාගන්න සාමාන්‍යයෙන් යුනි හොස්ටල් රූම් එකට වඩා මම දැන් ඉන්න හොස්ටල් රූම් එකේ ඉඩක් ටිකක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් මම දැන් තියන් ඉන්න බඩු ටික මම යුනි හොස්ටල් එකේ තියාගත්තරම් ඇත්තට මේ රූම් එකේ තියාගන්න ඉඩ මදි. ඒ වගේ. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට කිචන් ෆැසිලිටිස් තියෙනවා උයා ගන්න පුළුවන්. ඔයාලා මහරය 12ට ඉුවත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට බඩගිනි වෙන්නේ මොන වෙලේද? ඔයාලට උයන්න පුළුවන්. හැබැයි ගොඩක් දුමෙන්න උයන්න එපා. ෆයර් ඇලාම්ස් වදිනවා. ඒ හින්දා කියන්නේ ඒ දේවල් පවා හයි කරලා තියෙන්නේ සේෆ්ටි එක අතට. එතකොට වොෂින් මැෂින් එකක් හම්බෙනවා. ෆ්ලෝ එකටම තමයි කිචන් එකයි වොෂින් මැෂින් එකයි ඩයිනින් ටේබල් එකයි ෆ්‍රිජ් එකයි හම්බෙන්නේ ෆ්ලෝ එකකට එක ගානේ. එතකොට කිචන් එකේ ඔයාලට හැමෝටම එක පැන්ට්‍රි කබඩ් එකක් හම්බෙනවා. රූම් එකකට එක ගානේ හෝ ඒක අර ඉතින් ඉඩ තියෙන විදිහට තමන් කැමති විදිහට සහ අනවශ්‍ය විදිහට ඉඩ ගන්න නැතුව බෙදාගෙන කට්ටියත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. අපේ ක්ලීනින් ආන්ටිට කිව්වහම එයා ගානට ඉඩ හදලා දෙනවා ඔයාට. එතකොට වොෂින් මැෂින් එක උනත් ඔයාලට මහ රෑ 12ට ඇඳුමක් හොදන්න හිතුණත් ඔයාලට පුළුවන් ගිහලා ඔයාගේ ඇඳුම හොදගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. එතකොට ෆ්‍රිජ් එක ගත්තත් ෆ්‍රිජ් එකේ තියෙන ඔයාගේ ෆ්ලෝ එකේ කට්ටියක කෑම විතරයි. ඔයා කෑම මොන හරි දාන වෙලාවට ෆ්‍රිජ් එකට පොඩි ඉඩක් හදාගන්න. පොඩි බාස්කට්ස් ටිකක් පුළුවන් නම් යූස් කරන්න. ෆ්‍රිජ් එක නම් පොඩ්ඩක් මදි වෙන වෙලාවල් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට ළමයි කෑම හදා ෆ්‍රිජ් එකට දානවා. සමහර කට්ටිය ආයේ දේවල් කන්නේත් නැහැ. ඉතින් ගොඩක් එකතු වෙන විතරනේ වෙන්නේ. ඉතින් ඒ හින්දා සමහර වෙලාවට ෆ්‍රිජ් එකේ ඉඩ මදි වෙන අවස්ථාවක් නැතුව නෙමෙයි. ඒකත් ඉතින් වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපි කොච්චර අමාරුවෙන් ෆ්‍රිජ් එකට මොනවා හරි හබුවත් ඒක මතක් වෙනකොට දැන් වගේ ගෙදර ඇවිල්ලා ඉද්දි හරිම ෂෝක්. ඉතින් ෆ්‍රිජ් එකක් හම්බෙනවා. ෆ්‍රිජ් එක හම්බෙන්නේ ෆ්ලෝ එකටම එකක්. එතකොට එහෙමවත් ඒ කියන්නේ අපේ යුනි හොස්ටල් එකේ තිබුණේ මුළු හොස්ටල් එකටම එක ෆ්‍රිජ් එකයි. ඉතින් හොස්ටල් කැන්ටින් එක තිබුණා. හොස්ටල් කැන්ටින් එකේ ලොකු ෆ්‍රිජ් තියෙනවා. ඒක වෙනම එකක්. හැබැයි දැන් මෙතන අපිට ඔයාගෙන කන්න ඕනේ දේවල් තියාගන්න ෆ්‍රිජ් එකක් දීලා තියෙනවා. ඉතින් එතකොට වොෂින් මැෂින් එක ඔයාට ඕන වෙලාවක යූස් කරන්න පුළුවන්. ඔයාට ඕන වෙලාවක කෑම හදාගෙන කන්න පුළුවන්. ඔයාට ඕඩර්ස් දාන්නත් පුළුවන්. හැබැයි ඔයා 8:00 වෙන්න කලින් හොස්ටල් එක ඇතුලේ ඉන්න ඕනි. සහ 8:00ට කලින් ඔයා ඕඩර් කරන දේක් ඕඩර් කරලා ගෙනල්ලා තියාගන්නත් ඕනි. රෑ 8:00 වෙනකොට දොර වහලා දානවා. එතකොට ඔයා පරක්කු වෙනවා නම් 8:00 පහු වෙනවා නම් එන්න හොස්ටල් එකට ඔයාගේ පේරන්ට් කෙනෙක් කතා කරලා වෝන්ට කියන්න ඕනි. ඔයාගේ රූම් නම්බර් එකත් එක්ක ඔයාගේ නම මෙයා එන්න පොඩි වෙලාවක් පරක්කු වෙනවා කියලා. එහෙම නැත්නම් ඔයා හොස්ටල් එක ඇතුළට ගන්නත් වෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. මොකද වෙලාව නම් වෙලාව ටිකක් ඒ නීතිය තදයි ඉතින්. එතකොට තව තියෙන්නේ ඔයාලා යනවා නම් ගෙදර යන තැන ටික් එකක් දාලා යන්න ඕනේ අත්සන් කරලා. කියන්නේ ගෙදර යනවා කියලා ටික් එකක් දාලා අත්සන් කරලා යන පොතක් තියෙනවා. වෙන කොහේ හරි යනවා නම් අද කියන තැන ටික් එකක් දාලා අත්සන් කරලා යන්න ඕනි. එතකොට මම කිව්වා වගේ පේමන්ට් එක අරගාන. ඉතින් ඊට අමතරව ඔයගලන්ට ස්ටඩි ඒරියා එකක් හම්බෙනවා. එතන නම් ඇත්තටම මාර ෂෝක්. කිසිම කරදරයක් නැහැ. මට මෙච්චර කාලයකට නම් එහෙම ප්‍රශ්නයක් වෙලත් නැහැ. සහ එතන ලොකු ටීවී එකක් තියෙනවා. ඒක බලන්නත් පුළුවන්. ගොඩක් ලොකු ටීවී එකක්. මොකද කට්ටිය ගොඩක් ඉන්නකොට බලන්න උනත් පුළුවන් වෙන්න තියෙන්නේ. ඉතින් ස්ටඩි ඒරියා එක තියෙනවා උඩුම තට්ටුවේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රදේශයක් පේනවා උඩ තට්ටුවට. ස්ටඩි ඒරියා එක කියන්නේ හොස්ටල් එකේ 4 වෙනි ෆ්ලෝ එක. ඉතින් උඩ ඉඳලා බලනකොට එළිය ගොඩක් ලස්සනයි සහ රැයට පාඩම් කරද්දි මාර සනීපයි සහ අර හරිම නිදහස්. ඉතින් එළියක ඉඳලා පාඩම් කරනවා වගේ දැනෙන්නේ.
හැබැයි ගොඩක් රෑ වෙනකම් පාඩම් කරන්න බෑ, නිින්ද යනවා හිතලා දවස් වලට නම්. ඉතින් ඔය ටික තමයි ඉතින් හොස්ටල් එක ගැන. ඔයාලා හොස්ටල් එකට යනකොට ඉතින් මම අර කලින් කිව්වා වගේ ඕගොල්ලන්ගේ රෙදි වනන්න රෙදි රැක් එකක්, ඒ කියන්නේ රෙදි සෝදලා වනන්න රෙදි රැක් එකක්, රෙදි සෝදන්න නම් අතේ හොදන්න ඔයාට රෙදි ඕනි නම් අතේ හොදන්න පොඩි බේසමක් ගෙනියන්න. නැත්නම් ඉතින් වොෂින් මැෂින් ෆැසිලිටිස් තියෙනවා, ඔයාට ඕනි වෙලාවක යූස් කරන්න පුළුවන් නේ. ඒකයි ඔයාලා උයනවා නම් උයන්න ඕනේ දේවල් ටික මොනවාද උයනේ ලෙවල් බලතුරු, එතකොට තුන පහර මේවා, සීනි කිරි පිටි තේ හදන දේවල්, මොන හරි මස් මාළු ගේනවා නම් ඒ දේවල් ඕනේ දෙයක් ඔයාට ගෙනල්ලා උයන්න පුළුවන්. ඉතින් මාසෙකට සැරයක් හොස්ටල් එකේ පැත්තෙන් අපේ රූම්ස් ක්ලීන් කරනවා, අපේ වොෂ්රූම්ස් ක්ලීන් කරනවා, අපේ බැල්කනීස් ක්ලීන් කරනවා. ඊටු දවස්වල අපිට ක්ලීන් කරගන්න පුළුවන් අපේ රූම්ස්. හැබැයි ඒත් අපිට ඕනි නම් මේ ඩීප් ක්ලීන් එකක් යන්න. ක්ලීනින් ආන්ටිට ඒ දවස මතක් කරලා කියන්න පුළුවන් ආන්ටි මගේ රූම් එක ක්ලීන් කරලා දෙන්න කියලා. එතකොට එයා අත්සන් කරගෙන පොතක මේ ඔයාගේ රූම් එක ක්ලීන් කරා කියලා ඔයාගේ රූම් එක ලස්සනට ක්ලීන් කරලා දෙනවා. මමයි අක්කයිත් ඒ කියන්නේ එක්සෑම් කාලෙට එහෙම රූම් එක ක්ලීන් කරගන්නවා ක්ලීනින් ආන්ටිට කියලා. ඇත්තටම එයාත් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒ හින්දා කියන්නේ තරහින් එහෙම ක්ලීන් කරන්නේ නැහැ. හරිම ආදරෙන් ක්ලීන් කරලා දෙනවා ඔයගොල්ලන්ගේ තැන. හොස්ටල් එකේ සේෆ්ටි එක ගැන කතා කරොතින් හොස්ටල් එකට එන තැනම ගත්තොතින් එතන තියෙන්නේ ස්මාර්ට් ඩෝර් එකක්. ඒ දොර ඇරෙන්නේ ඔයගොල්ලන්ගේ ෆේස් ID එකට සහ ෆින්ගර්ප්‍රින්ට් එකට විතරයි. ඒ ඇරෙන්නේ පිටින් එන කිසිම කෙනෙක්ට ඔයගොල්ලන්ගේ හොස්ටල් එක ඇතුළට එන්න බෑ. මොකද අපේ හොස්ටල් එකේ ඇතුළේ ඉන්න කෙනෙක්ට ඇරෙන්න ඒ කියන්නේ හොස්ටල් එකේ ළමෙක්ට හෝ හොස්ටල් එක බලාගන්න කෙනෙක්ට ඇරෙන්න ඒ දොර අරින්න ෆේස් IDs තියලවත් ෆින්ගර්ප්‍රින්ට් තියලවත් නැහැ. ඒ හින්දා බය වෙන දෙයක් නැහැ කිසිම පිට කෙනෙක්ට අපේ හොස්ටල් එක ඇතුළට එන්න බෑ. ඒ වගේම හොස්ටල් එක බලාගන්න අංකල් කෙනෙක් ඉන්නවා. එයා ගොඩක් සාමාන්‍යයෙන් රෑ 6-7 වෙනකම්ම ඉන්නවා. ඒත් ළමයි හැම තව එන්න ඉන්නවා නම් අනිවාර්යෙන් එයා බලන් ඉන්නවා ඒ හැම ළමෙක්ම එනකන්. ඊට පස්සේ තමයි එයාගේ රූම් එකට යන්නේ. එයාගේ රූම් එක තියෙන්නේ බේස්මන්ට් එකේ. ඉතින් එතකොට පාකින් ඒරියා එකකුත් තියෙනවා බේස්මන්ට් එකේම. ඊට අමතරව අපේ දොරවල්, ඒ කියන්නේ රූම්ස් වල තියෙන දොරවල් පවා ස්මාර්ට් ඩෝර් ලොකින් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කී කාඩ් එකෙන් වැඩ කරන්නේ. කී කාඩ් එක නැති කරගන්න එපා. ඒ හින්දා පොඩි සමහර වෙලාවල් වලට ඔයගලන්ට මැනුවල් කී එකක් දෙන අවස්ථා තියෙනවා. මොනවා හරි ඔපරේෂන්ස් යනවා නම් සිස්ටම්ස් වල ඒ අරෙන්න ගොඩක් වෙලාවට ඩිජිටල් දේවල් වලින් තමයි හොස්ටල් එක ඇතුලේ වැඩ වෙන්නේ. ඉතින් ඒ දේවල් එහෙමයි. ඔයගලන්ට මේ වීඩියෝ එක යටින් හොස්ටල් එකේ නම්බර් එක දාලා තියන්නම්. ඔයගලන්ට මොනවා හරි තව වැඩිපුර කතා දැනගන්න ඕනි නම්, කතා කරගන්න ඕනි නම් හොස්ටල් එක බාර කෙනාගෙන් කතා කරලා අහන්න පුළුවන්. හොස්ටල් එකේ අයිතිකාරයා ඉන්න ලංකාවේ නෙමෙයි. මම දැනටම ඉන්නේ නිව්සීලන්ත. හොස්ටල් එක බලාගන්න වෝඩන් කෙනෙක් ඉන්නවා. එයා යටතේ තමයි ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ. ඉතින් ඔයා හොස්ටල් එකට ඇතුළත් වුණොත් අනිවාර්යෙන් හොස්ටල් එකේ ගෲප් එකට ඇතුළත් වෙන්න අනිවාර්යෙන්ම. ඉතින් ඒ දේවල් තමයි මම හිතන්නේ ඔයගොල්ලෝ දැනගන්න ඕනි දේවල් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට හොස්ටල් එක ඇතුළේ වීඩියෝස් බලන්න ඕනි නම් ඒකත් මගේ YouTube channel එකේ TikTok page එකේ දාලා තියෙනවා. YouTube channel එකේ උනත් ගිහින් බලන්න. මගේ අලුත් හොස්ටල් vlog එකක්. සහ මම එක දවසක් මගේ හොස්ටල් එක ඇතුලේ ගත කරපු දවසක් දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් rough idea එකක් ගන්න පුළුවන්. කොයි වගේද හොස්ටල් එක ඇතුලේ ඉන්න පුළුවන් කියන එක ගැන. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ ආසාවෙන් සහ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද ගොඩක් අය රික්වෙස්ට් කරපු දෙයක් හින්දා. ඉතින් මොනවාම හරි තව අහන්න තියෙනවා නම් අනේ කමෙන්ට් එකක් දාන්න. මම ඕනි දෙයකට මම දන්න දෙයකට උත්තර දෙනවා. ඉතින් එහෙනම් මාව subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔයගොල්ලෝ හැමෝටම මම ගොඩක් ආදරෙයි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. bye.